කොහොමද යාළුවනේ ඔන්න ටික නිහඬියාවකට පස්සේ මම අද ඔයගොල්ලන්ට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. මිස් බේකර් කිචන් YouTube channel එකෙන් ඔබ සැමම ආදරෙන් පිළිගන්නවා. අද මම හදලා පෙන්නනවා ඕගොල්ලන්ට වෙනස්ම විදිහේ අඹ කරියක්. මේ අඹ කරියට මම පොල් කිරි දාන්නේ වතුරින් තමයි උයන්නේ. නමුත් හැමදාම උයන අඹ කරියට වඩා වෙනස්ම රෙසිපි එකක් තමයි මේක. අද මම මේ ඉදිරිපත් කරන රසවත් අඹ කරියට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. මම අඹ උයන්න ගන්න මැටි භාජනයක් මධ්‍යම ගෙන්දරේ මැටි භාජනයේ ටික තියාගෙන පොල් තෙල් මියසෙන් දෙකක් දාන්න. දාගත්ත තෙල් ටික මෙන්න මේ වගේ හැන්දින් වටේ පතුරව ගන්න. එතකොට මැටි භාජනේ පුපුරන්නේ නැහැ. තෙල් ටික රත් වෙන අතරතුරේ මම මෙන්න මේ ටික පොඩ්ඩක් තලා ගන්නවා. මෙතන තියෙන කුරුඳු, එනසල් දෙකක්, කරාපුණටි 4ක්. ඒ වගේම සුදු ලුණු බික් 3ක්, ඒ වගේම අඟලක ඉඟුරු කෑල්ලක්. මෙන්න මේ ගානට තලා ගත්තාම හොඳටම ඇති. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. අප තේ හැඳි කාලක් එකතු කරගන්නවා. උළුහල් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මේ එකක්වත් මම බෙදලා නෙමෙයි එකතු කරගන්නේ. මිරිස් කුඩු තේ හැඳි 1යි, අමු 3 තේ හැඳි 2යි. දැන් මෙන්න මේ වගේ තෙලේ හොඳට බෙද ගන්නකෝ. හොඳට කළු පාටක් එනකම්ම තෙලේ බෙද ගන්න. ගෙදර වෙනම බෙදපු 3-5 තියාගන්න ඕනේ නැහැ. මෙන්න මේ ගානට කළු වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරලා කරපිංච රම්පෙත් එකතු කරගන්නවා. අඹ මාළුවට ටිකක් හීනියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක් එකතු කරගන්න. ලුණු ටික මැලවිගෙන එනකොට මම එකතු කරගන්නවා කහ තේ හැඳි කාලක්. කහ ටික එකතු කරලා ටිකක් කලවම් කරන්න. මම මුලින්ම තමයි සීනි එකතු කරගන්නේ. දුඹුරු සීනි ඇඟට හොඳයිනේ. ඒක නිසා දුඹුරු සීනි මේසෙන් දෙකක් මම එකතු කරගන්නවා. ටික වේලාවක් මෙන්න මේවයි කවලම් කරනකොට සීනි ටික ලුණුත් එක්ක හොඳින් දිය වෙනවා. ඒකට මම එකතු කරනවා වතුර කෝප්ප එකක්. ලුණු තේ හැන්දක් මම එකතු කරගත්තා. අඹ ටික මෙන්න මේ වගේ මම කෑලි 4ට කපාගෙන තියෙන්නේ. අඹ කපනකොට මෙන්න මේ වගේ ප්‍රමාණයට 4ට කපා ගන්න. මැද තියෙන යට කොටස ඉවත් කරගන්න. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ අඹවල පොත්ත යට හිටින විදිහට මෙන්න මේ වගේ තියාගන්න. පියනින් වහලා පියන අරින්න නැතුව විනාඩි 10ක් ඔහොමම උයා ගන්න. විනාඩි 10කට පස්සේ හොඳින් කවලම් කරන්න. හොඳින් කවලම් කරාට පස්සේ ටිකක් මෙන්න මේ වගේ ඉස්මට යට වෙන විදිහට අඹ ටික තලා ගන්න. ආයෙත් පියනින් වහලා විනාඩි 3ක් තියාගන්න හොඳටම ඇති. විනාඩි 3කට පස්සේ බලන්නකෝ ඔයාගේ අඹ කරියේ රසම රස විදිහට කළුම කළු පාටට හැදිලා තියෙනවා. මේ විදිහට වෙනස් විදිහට අඹ කරිය හදන්නකෝ. එතකොට මම කරේ සීනි ටික මම මුලින්ම හදාගත්තා. සීනි ටික පැණි කරලා තමයි මම මේ අඹ කරිය හදාගත්තේ. මේ අඹ කරිය සතියක් වුණත් තියාගන්න පුළුවන්. කාර්යබහුල ඔයාට මේ වගේ අඹ කරියක් හදලා රසට කැම වේලක්